ගොඩක් අයට තියෙන ගැටලුවක් තමයි කැන්ඩල් භාජන හදනකොට. ඊළඟට අපි පාවිච්චි කරන ජිප්සම් ජෙස්මනයිට් භාජන හදනකොට ලස්සන ෂයිනි ලුක් එකක් එන්නේ කොහොමද කියන එක ගොඩක් අයට තියෙන ගැටලුව. අපි වාර්නිෂ් කරන ක්‍රමයේදී වාර්නිෂ් කරන ක්‍රම දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි බ්‍රෂින් වාර්නිෂ් ක්‍රමය. බ්‍රෂ් එකක් පාවිච්චි කරලා වාර්නිෂ් එකක් ගන්න එක. අනිත් එක තමයි ඩිපින් වාර්නිෂ් කියන ක්‍රමය. ඇක්‍රලික් වාර්නිෂ් එක තමයි මේක. මේක පෙන්සිලකින් ගන්න ඕන. ඊළඟ ඩිපින් වාර්නිෂ් එක කියලා කියන්නේ මේ වගේ ලික්විඩ් එකක් එන්නේ. ඒ ලික්විඩ් එක පාවිච්චි කරලා අපිට ඩිප් කරලා ගන්න පුළුවන්. එතකොට මේ ඩිපින් වාර්නිෂ් එකේ ඇක්‍රලික් වාර්නිෂ් එකේ මොනවද තියෙන වාසි අවාසි? ඩිපින් වාර්නිෂ් එකේ අපිට තියෙන වාසි ප්‍රමාණය වැඩි. මොකද ඩිපින් වාර්නිෂ් එක අපිට රීයූස් කරන්න පුළුවන්, නැවත නැවත පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි ඇක්‍රලික් වාර්නිෂ් එක අපිට සීමිත බොටල් එක ඉවරුනහම අපිට ආයෙසරයක් බොටල් එකක් ගන්න ඕනේ. මොකද මේ පෙන්සිලකින් ගන්න හින්දා ආයෙ නැවත නැවත අපිට පාවිච්චි කරන්න බෑ. අනිත් එක තමයි මේ ඇක්‍රලික් වාර්නිෂ් එකේ තියෙන වාසිය පින්සල් පාරවල් හිටිනවා අපි ගන්න භාජනයේ. කෝඩ් දෙකක් වගේ ගන්න ඕනේ ඇක්‍රලික් වර්නිෂ් එක පාවිච්චි කරනවා නම්. ඇක්‍රලික් වර්නිෂ් කොහෙද ගන්න තියෙන කියන එක අනිත් තියෙන ගැටලුවක්. සමහර බුක් ෂොප් වල තියෙනවා, අපි ළඟත් තියෙනවා ගන්න. එතකොට ඩිපින් වර්නිෂ් එකේ තියෙන වාසිය තමයි අපිට රීයූස් කරන්න පුළුවන්. ඊළඟට පින්සල් පාරවල් හිටින්නේ නැහැ, අපිට ඩිප් කරලා ගන්න පුළුවන්. ඩිපින් මෙතඩ් එකට පාවිච්චි කරන්න පුළුවන්. එතකොට ඇක්‍රලික් වර්නිෂ් එක අර මං කිව්වා වගේ පින්සල් පාරවල් ඇක්‍රලික් වර්නිෂ් එකේ තියෙනවා. ඇක්‍රලික් වර්නිෂ් එක ගියාට පස්සේ ඩිපින් වර්නිෂ් එක අපි කොහොමද පාවිච්චි කරන්න කියලා බලමු. ඩිපින් වර්නිෂ් එක සාමාන්‍යයෙන් අපි මේ දියර එක භාජනයකට දාලා අරගෙන ඊට පස්සේ ඒක ගිල්ලලා ගන්න එක තමයි කරන්නේ. දැන් ඔයාලට මේ දෙකේ වෙනස පේනවා ඇති. මේ මගේ වම් අතේ තියෙන ඇක්‍රලික් වර්නිෂ් එකෙන් වර්නිෂ් කරපු භාජනේ දකුණු අතේ තියෙන ඇක්‍රලික් වර්නිෂ් එකේ වර්නිෂ් කරපු එක, වම් අතේ තියෙන මේ ඇක්‍රලික් වර්නිෂ් එකේ වර්නිෂ් කරපු නැති එක. ඔයාලට එතකොට පේනවා ඇති මේ දෙකේ වෙනස. ලස්සන මේක ඇතුළේ නම් පොඩ්ඩක් වර්නිෂ් වෙලා තියෙන මගේ අතින්. හැබැයි අර පිට තියෙන ෂයිනි ලුක් එක බලන්න. දකුණු අතේ තියෙන එකේ තමයි ලස්සන ෂයින් පාටක් තියෙන්නේ. ඊළඟට මෙන්න මේක බලන්න. ලස්සනට කණ්ණාඩිය වගේ දිලිසෙනවා. මේ ටිපින් වර්නිෂ් එකේ වර්නිෂ් කරලා පින්සල් පාරවල් මොනවත් නැහැ. ලස්සනට වර්නිෂ් වෙලා අපි මේ අර වර්නිෂ් එකේ ගිල්ලලා ගත්තාම එනවා. දැන් ඔයාලට මේ දෙකේ වෙනස බලන්නකෝ. මේ මගේ අනිත් දකුණු අතේ තියෙන වර්නිෂ් කරපු නැති එක. අපි ඒ ටික වර්නිෂ් කරන්නේ කොහොමද කියලා අද වීඩියෝ එකේදී බලනවා. මෙයා මම ජිප්සම් වලින් හදලා තියෙන්නේ. කලර් එකත් එක්ක එයාගේ එච්චර ලොකු වෙනසක් පේන්නේ නැහැ. හැබැයි දසරයක් විතර ගිල්ලලා ගත්තාම ඕකේ ලස්සන දිලිසෙන පාට තියෙනවා. ගොඩක් කල් පාට රඳා පවතිනවා. මේ වර්නිෂ් කරන එකෙන් ඔයාලට දැන් මෙන්න මේකේ උනත් බලන්න. කැන්ඩල් භාජනයකට උනත් ලස්සන ලක්සරි ලුක් එකක් එනවා අපි වර්නිෂ් කරලා ගත්තාම නිකන් දෙනවට වැඩිය. දැන් ඔය දේ ලිඩ් දෙකේ වෙනස බලන්න. අරක දකුණු අතේ තියෙන්නේ වර්නිෂ් කරපු නැති එක. වම් අතේ තියෙන වර්නිෂ් කරපු භාජනය. එතකොට ලස්සන දිලිසෙන පාට එන්නේ වර්නිෂ් කරාට පස්සේ. හරි. එතකොට අපි බලමු වර්නිෂ් කරගන්න අපිට මොනවද වමනා වෙන්නේ කියලා. අපිට ඕනේ ඩිපින් වර්නිෂ් එක ඕනේ. ඒක ලික්විඩ් එකක් විදිහට තියෙන්නේ. ඩිපින් වර්නිෂ් එක පාවිච්චි භාජනයකට දාලා අපි ඊට පස්සේ කරන්නේ හොඳට ගිල්ලලා ගන්න එක. මේ ඩිපින් වර්නිෂ් එක පාවිච්චි කරනකොට අනිවාර්යයෙන්ම ඇතුලේ තියෙන සීලර් මූඩිය වහලා තියන්න. මොකද වාතයත් එක්ක මෙයා එක එක ප්‍රතික්‍රියා කරලා එයාගේ ක්වොලිටි එක අඩු වෙන්න ඉඩ තියෙනවා. අපි මේ වගේ භාජනයක් අරගෙන අපි වර්නිෂ් ටික දාගෙන ඉමු. මේ වර්නිෂ් එක ඔයාලට මගෙන් ගන්න පුළුවන් කිලෝ එකක් රුපියල් 5000ක් වෙන්නේ. කිලෝ 1 පැක් සහ කිලෝ 5 පැක් තමයි තියෙන්නේ දැනට. මොකද ග්‍රෑම් 500 පැක් එකක් තියෙනවා. ග්‍රෑම් 500 පැක් එක රුපියල් 2500ක් වෙනවා. ඔයාලට ඕන ප්‍රමාණයක් අපෙන් ගන්න පුළුවන්. රුපියල් ග්‍රෑම් 500 ඉඳන් ඕන කිලෝ 1 කිලෝ 5 වගේ තියෙනවා. හරි. මෙන්න මේ සීල එක තමයි මම කිව්වේ සීල එක අත්‍යවශ්‍යයි කියලා. මේක ඩිප් කරනකොට අපි අතට ග්ලව්ස් එකක් දාගෙන තියාගන්න හොඳයි. නැත්නම් එහෙම අතේ ගෑවුනහම පොඩ්ඩක් අර අතට මේ රස්නේ ගතියක් එනවා. පොඩි අතේ රත් වෙන ගතියක් තියෙන නිසා අනිවාර්යෙන් අතට ග්ලව්ස් එකක් දාගන්න අපේ සෞඛ්‍යයටත් හොඳ නිසා. මොකද මේ හැම එකක්ම කිමිකල්නේ. හරි ඊට පස්සේ අපි
මේ ප්‍රොසෙස් එක යන්නේ කොහොමද? අපිට හදපු ගාම දාන්න පුළුවන්ද කියන එක තමයි සමහර කටියට දෙන්නට නෑ. අදලා සාමාන්‍යයෙන් අවුවේ වේලෙන්න තියන්නේ නැත්නම් මේ ඩිප් කරනකොට භාජනයේ වායු බුබුලු එන්න ඉඩ තියෙනවා. කියන දවස් 3-5ක් වගේ එච්චර ඕනේ නැහැ. හොඳට මද අවුවේ වේලලා ගන්න. අපි ඉස්සෙල්ලාම බලමු මෙන්න මේක ඩිප් කරන දේවල් බලන්න. දැන් මේක අපි ඩිපින් කරන්න ඉස්සෙල්ලා ගෙල්ලන්න ඉස්සෙල්ලා තියෙන විදිහ. හරි. බලන්න. මම දැන් මේක ගිල්ලන්න හදන්නේ වර්නිෂ් එකේ. හොඳට මෙන්න මේ විදිහට සම්පූර්ණයෙන්ම වැහෙන විදිහට මේක ගිල්ල ගන්න. හරි. අර ලොකු ෂයින් එකක් එන්න ඕන නම් දෙසරයක් තුන් සැරයක් ගෙල්ලලා ගන්න. එතකොට කෝඩ් ගාන වැඩි වෙනවනේ. හරි. ඔන්න බලන්න. දැන් එතකොට තියෙන වෙනස. ඔන්න ඔය විදිහට හොඳට අර ඇතුලේ තියෙන බැඳලා තියෙන වර්නිෂ් තියෙනවා නම් ඒව ටික අයින් වෙනකම් හොඳ චුට්ටක් නමාගෙන වගේ ඉන්න. ඔන්න දැන් ඔයාලට පේනවා ඇති වෙනස. ඉස්සෙල්ලා අපි ගිල්ලපු එකේ දැන් තියෙන එකේ මේ ජායකේ වෙනස. අපි ආයෙ සැරයක් ගිල්ලලා ගමු. අර මොන හදිස්සිය හරි කොතන හරි මේ වර්නිෂ් ආවේ නැත්තම් ඒ වර්නිෂ් එක ෂුවර් කරගන්න තමයි මේ විදිහට අපි ගිල්ලලා ගන්න. හරි. දැන් ඔන්න ඩබල් කෝට් කරාට පස්සේ කලින්ටත් වැඩිය හොඳ ෂයින් පාටක් ඇවිල්ලා ඇති. ඊට පස්සේ අපි සාමාන්‍යයෙන් මෙයා පැය 24ක් පැය 12ක් වගේ වේලෙන්න තියෙනවා. මැස්සන්ගෙන් හැම පරිස්සම් කරගන්න. මොකද මැස්ස වගේ කෘමි සත්තු මේකේ ඇවිල්ලා ඇලෙන්න ඉඩ තියෙනවා. පළවෙනි පැය 6 වගේ. මොකද අර පොඩි ඇලවෙන වගේ ඇලවෙන ගතියක් තියෙනවා වර්නිෂ් එකේ. ඊට පස්සේ අපිට පුළුවන් මෙන්න මේ විදිහට යූස් කරන්න ආයෙත් සැරයක් බෝතලයට දාලා ගන්න. ඔයාලට මම කලින් කිව්වා වගේ මේ වර්නිෂ් එක අපේ ගන්න තියෙනවා ග්‍රෑම් 500 ඉඳන් තියෙනවා ග්‍රෑම් 500 රුපියල් 2500යි කිලෝ 1 රුපියල් 5000යි ඊට පස්සේ කිලෝ 5ට වෙනකන් ඕන ප්‍රමාණයක් වලට අපෙන් ගන්න පුළුවන්. ඉතින් ඔයාලට මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් මේ සම්බන්ධව කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. අපේ තව තවත් මේ වගේ වීඩියෝ දැනගන්න අපිව ෆලෝ කරලා තියාගන්න. YouTube එකේ නම් අපිව subscribe කරලා like එකක් දාලා තියන්න. අන හැමෝටම සුබ සතියන්තයක් වේවා.